2005 එහෙම තමයි කතා කරේ අපි ඔයාලට. ඇත්තම සතුටුයි. O level result එකක් ආවට පස්සේ බැච් එකක් අර ඔයාලට ඒක ඒ ෆීලිං එක ගන්න මම හිතන්නේ මේ වෙන ගුරුවරයෙක්ම වෙන්න ඕනේ එක්කෝ ඒ ෆීලිං එක ගන්න නැත්නම් ඔයාලා ඔයාලගේ එක රිසල්ට් එකක් දැකලා ඔයා මාරු විදියට සතුටු වෙනවනේ. ඒ වගේ 100,000 ගුණයකින් අපි සතුටු වෙනවා මේ ඔයාලා ගොඩකගේ රිසල්ට් අපිට එකපාර කියද්දි. සහ මේ ඒක මාර සංවේදී මාර සෙන්සිටිව්. මොකද හේතුව මේ අපි මොකක් හරි දෙයකින් ඒ ළමයාගේ රිසල්ට් එකට උදව්වක් කරානේ කියලා. මම කවදාවත් මේක මගේ රිසල්ට් එකක් මේ මෙහෙම තමයි කියලා එහෙම කියන්නේ නැහැ මම කවදාවත්. හැබැයි ඒකට අපි පොඩි හරි පුෂ් එකක් දුන්නා කියන එක අපේ හදවතින් දැනෙද්දි අපි ඒ වෙනුවෙන් මහන්සිය වුණා කියලා දැනෙද්දි මාරම සතුටුයි. ඉස්සලම ඔයාලා හැමෝටම සුබපදනවා. ඔයාලා ගත්ත මොනවා යම් හෝ රිසල්ට් එකක් තියෙනවා නම් ඒ රිසල්ට් එක ඔයාගේ මහන්සියෙන් ගත්ත දෙයක්. ඒක නිසා ඒකට වටිනාකමක් දෙන්න අනිවාර්යෙන්ම තමන්ට ඒ වටිනාකම අඩුම තරමේ කවුරුත් ඒකට වටිනාකමක් දෙන්නේ නැති වුණත් කමක් නැහැ. මම අනිවාර්යෙන් ඔයාගේ රිසල්ට් එකට වග කියනවා. සහ ඒ වගේම තමයි ඔයාගේ රිසල්ට් එකට අනිවාර්යෙන් වටිනාකමක් එකතු කරගන්න. ඉස්සලම ඊළඟට කියන්න ඕන දේ තමයි ඔයාලා මේ රිසල්ට් එකත් එක්ක ගන්න වැරදි තීරණ කීපයක් තියෙනවා. ඒවා පොඩ්ඩක් නවත්තන්න ඕනේ මේ වෙලාවේ. ඊට පස්සේ ඉස්සරහට කරන්න ඕන වැඩපිළිවෙලක් මම මෙතනින් එහාට කියන්නම්. සම මෙතනින් අපේ 2025 O level batch එකේ chapter එක අදින් තමයි ඉවර වෙන්නේ. අපි කිව්වට revision එක ඉවර වෙද්දි සහ guest paper එක ඉවර වෙලා O level science paper එක ඉවර වෙලා ඉවරයි කියලා නෑ. අද තමයි අපේ සම්පූර්ණ chapter එක close වෙන්නේ. ඔයාලගේ රිසල්ට් එක අවුට් වුණාට පස්සේ. හරි. අපේ රිසල්ට් ගැනත් අපි කියන්නම්. සම මට කියපු රිසල්ට් වලින් කොහොමත් ඉතින් අපිට AB රිසල්ට් නේ කියන්නේ තමයි. අනිවාර්යෙන් මම ෂුවර් කරන් හිටපු තමයි ඒ තියෙන ඩවුට් එකක් මට කියන්න අපි අපේ පැත්තෙන් සක්සස් කියලා. මේ එක ළමෙක් මට විශේෂම කියලා තිබ්බා මේ මට මතක විදියට රැන්ක් එක 3 වෙන්න ඕනේ අපේ අන්තිමට තිබිච්ච පේපර් එකේ. ඒක ළමයා ඒ ළමයා කියලා තිබ්බා හරි ලස්සන කතාවක්. මේ අපිට තිබ්බා මේ මට එයාට ඒ ළමයාට තිබ්බා O level වලට කලින් ලියපු අපේ පේපර් එකේ MCQ ගාන 35ක් කියලා. 35ක් හෝ 36ක් කියලා. ඒ ළමයාගේ O level වල MCQ ගානත් ඒකට ආසන්නවම සමානයි. ඒ කියන්නේ ඒ ලකුණට වඩා එකක් අඩුයි 35ක් කියලා තමයි කියලා තිබ්බේ. එතකොට මේ අපිට ඒකෙන් තීරණය කරන්න පුළුවන් අපේ පේපර්ස් වල ස්ටෑන්ඩඩ් එක අපේ ඒ O level වල ක්වොලිටි එකට ගොඩාක් ආසන්නයටම අපි ගෙනහිල්ලා තියෙනවා කියන එක. හරි. ඊළඟ කතාව තමයි අර වැරදි තීරණ ගැනත් මම කියලා ඉන්න ඕනේ. වැරදි තීරණ ටික තමයි ඔයාලා ළමයි මේ වෙද්දි හිතාගෙන ඉන්නවා A level වලට දැන් තෝරගත්ත සබ්ජෙක්ට් එක මම වැරදීද වගේ ෆීලිං එකක්. ඉස්සලම ඔයා හිතලා බලන්න ඔයාට ඕනේද ඇත්තට මේ සබ්ජෙක්ට් එක කරන්න කියලා. මෙතන තියෙන උත්තරේ ඔව් නම් දැන් හිතන්නකෝ ළමෙක්ට ඕනේ ડોක්ටර් කෙනෙක් වෙන්න. එහෙනම් අනිවාර්යයෙන්ම බයෝ කරන්න වෙනවා. හැබැයි මේ වෙද්දි බයෝ තෝරගෙන ඉන්නවා. හැබැයි සයන්ස් වලට සහ මැත්ස් වලට එන්නේ C එකක් නැත්නම් S එකක් හෝ ඒ වගේ මට්ටමක තමයි ඉන්නේ. ළමයි ඔයාට උවමනාව සහ ඔයාගේ කැපවීම මේ වෙලාවේ දෙන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවා නම් ඔයා ගත්ත තීරණය වෙනස් කරන්න එපා කවදාවත්. ඔයාගේ ආපු O level result එක දිහා බලලා ඔයාගේ ජීවිතේ ඉස්සරහා මිම්ම තීරණය කරන්න එපා. ඒක තනිකර වැරදි වැඩක්. ගොඩක් ළමයි කරන වැඩක්. දැන් result ආවට පස්සේ තමන්ගේ අර තෝරගෙන ඉඳපු සබ්ජෙක්ට් එක වෙනස් කරලා වෙන සබ්ජෙක්ට් එකක් කරනවා. මොකද අර result එක අඩු නිසා කරන්න බැරි වෙයි කියන පදනම මත. ඊළඟ කතාව තමයි ඔයාලා O level result එක මත නම් ඔයාලගේ ඉස්කෝලේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නේ. දැන් හිතන්නකෝ ගොඩක් වෙලාවට එහෙම තමයි සයන්ස් මැත්ස් කරනවා නම් අනිවාර්ය සයන්ස් මැත්ස් කියන්න හොඳ නැහැ. බයෝ මැත්ස් කියමුකෝ. මොකද බයෝ සහ මැත්ස් දෙකේම එකතුවට තමයි අපි පොදු කුලකේ සයන්ස් කියන්නේ. ඒකට සයන්ස් කරනවා නම් ළමයි ඒ ළමයාට ගොඩක් වෙලාවට රිසල්ට් එක කියන එක හරිම ස්ට්‍රික්ට්ලි බලනවා. ඒකට ඒ වගේ ළමෙක්ට ඒ රිසල්ට් එකත් එක්ක මොකක් හරි ගැටලුවක් ආවොත් ඉස්කෝලෙන් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාට අනිවාර්යෙන්ම ඒක කරලා ඔයාට හොඳ තැනකට යන්න ඕනේ කියන ඒ මොරාල් එක තියෙනවද? ඔයාට ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්ද කියන එක මත. ඔයාට ඒකට දෙන්න පුළුවන් උත්තරේ ඔව් නම් ඔයා එහෙම කරන්න ලෑස්ති නම් මම කියන්නේ ඔයාට ඉස්කෝලෙන් ඒක ඒ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන්ම ප්‍රයිවට් හරි ලියන්න ඕනේ. අනිවාර්යෙන් ප්‍රයිවට් ලියන්න ඕනේ. මොකද හේතුව ඒක ඔයාගේ ජීවිතේ තීරණාත්මක කඩේම තීරණාත්මක තීරණය. මොකද මේ ඉස්කෝලේ ඉගෙන ගන්න දෙයින් පස්සේ ඔයාලා ගන්න දේ. ඒ කියන්නේ වෘත්තීයමය පැත්තට ඔයාලා යන්නේ. ඒ වෘත්තීයමය පැත්ත සම්පූර්ණයෙන් වාගේ කැමැත්ත මතයි ඩිපෙන්ඩ් වෙන්න ඕනේ. මොකද අවුරුදු 30ක් හෝ 40ක් හෝ නැත්නම් Taman ජීවත් වෙන මුළු ජීවිත කාලයම
සම්පූර්ණයෙන්ම තමන්ට වෘතියක් වශයෙන් තමන් ඇත්තරම අපි කියන්නේ අර කන්න ඇඳලා ඉන්න මොකද්ද කරන රස්සාව වගේ තැනට ඒකපත් වෙනවා. ඒක නිසා ඒක ඔයා අර ප්‍රියජනක එකක් වෙන්න ඕන. ඔයා කැමති දෙයක් වෙන්න ඕන. ඔයා අකමැති දෙයක් අවසානයේ බදාගෙන අවුරුදු 30ක් 40ක් දැන් ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙන එකනේ හොඳට බලන්න තමන් කැමති රස්සාව කරනවා නම් හරිම සතුටින් ඒකට යන්නේ. හැබැයි ගොඩක් මිනිස්සු කරන්නේ තමන් අකමැති රස්සාවක් අර බලහත්කාරයෙන් කරනවා. එතකොට එයා මේ මනුස්සයාගේ උපරිමයේ රස්සාව ඇතුලේ කරන්නේත් නැහැ. සහ මේ මනුස්සයාට අර මේ මනුස්සයා හිතන ජීවිතයක් සතුටින් ගත කරන්න හම්බෙන්නේත් නැහැ. ඒක නිසා මේ මෝඩ වැඩේ කරන්න එපා. ඔයා හිතනවා නම් මේ වෙලාවේ ඔයාට කරන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක කියලා O level result එක කිසි ලෙසකවත් බාධාවක් කරගන්න එපා. අනිවාර්යයෙන්ම ප්‍රයිවට් දාලා හරි කරන්න. හැබැයි ඔයා හිතනවා නම් මට මේක හරියට කරගන්න බැරි වෙයි. මං හිටපු මිනිස්සයම තමයි මට වෙනස් වෙන්න කොහොමත් බැරි වෙයි වගේ. ඔයා එහෙනම් වෙන සබ්ජෙක්ට් එකකට මාරු වෙලා ඒ සබ්ජෙක්ට් එකේ පුළුවන් උපරිමේ කරන්න ඕනේ. මොකක් වුණත් ළමයි කොයි සබ්ජෙක්ට් එක කරත් ඔයා A level නම් කරන්න ඒකට යම් කිසි කැපැසිටි එකකින් මහන්සි වෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම මහන්සියක් දරන්න වෙනවා. මේ මහන්සිය ඔයාට අනිත් සබ්ජෙක්ට් වල අඩු වෙයි. කොමර්ස් ආර්ට්ස් වල වගේ සබ්ජෙක්ට් සයන්ස් සබ්ජෙක්ට් එකට සාපේක්ෂව අඩු වෙයි. ටෙක් සබ්ජෙක්ට් එකක් ගත්තත් එහෙමයි. මහන්සිය සාපේක්ෂව අඩුයි. හැබැයි ඒ වගේත් යම් කිසි මහන්සියක් වෙන්න වෙනවා. නැත්නම් අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවා. A level කියන්නේ අනිවාර්යෙන් මහන්සි විය යුතු දෙයක්. මොකද මේකෙන් තාමත් කුඩා ප්‍රමාණයේ කැම්පස් එකට ගන්න. මේ කැම්පස් එකෙත් හොඳ ඩිග්‍රීස් තෝරගන්න නම් අනිවාර්යෙන්ම වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා තමන් ගැන මේ වෙලාවේ හරි තීරණයක ඉන්න. හොඳ රිසල්ට් ගත්තා නම් අවුලක් නැහැ. ඔයාලා හිතන පැත්තටම යන්න. හැබැයි ওই රිසල්ට් එකෙන් ඔළුව දුම්මාගෙන ටික කාලයකට පස්සේ නැති වෙලා යන්න එපා. අනිවාර්යයෙන්ම අපි දකින දෙයක් 9S ගහපු යටයි B එකයි ගත්තා හරි නැත්නම් ඊට වඩා ඒ ගොඩක් දැකපු ළමයින්ගේ අවසාන ප්‍රතිඵලය තමයි S3 C3 නැත්නම් ෆේල් සමහර කට්ටිය. ඒ වගේ වෙනවා A level වලට ගියාම. අර මුල් කාලේදී හිතනවා මම මේ සබ්ජෙක්ට් 9ක් කරා නම් මේ 3 මොකද්ද? ඕක තමයි ළමයින්ගේ ඔළුවට එන දේ. ඒක වැරදි. මේක ගේම් එකක්. මේක අර බැහැලා කරේ නැත්නම් වැඩේ විනාශ වෙනවා. ඒක නිසා හරියට බැහැලා කරන්න ඔන්න අනතුරු ඇඟෙව්වා. මේක තමයි ඔයාලට මගෙන් හම්බෙන අන්තිම අවවාදය. අනිවාර්යෙන්ම මේක මේ විදිහට හිතලා බලලා ගැළපෙන දේ කරන්න. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඒක කරගන්න. එහෙනම් හැමෝටම සුබ වතනවා ඔයාගේ අනාගත ජීවිතේ වෙනුවෙන්. එහෙනම් 2025 O level batch එක ඔයාලට good luck. එහෙනම් goodbye හැමෝටම.